මේ හාට් FM හිතට බරක් තියෙන අයට නිහඬවම අහගෙන ඉන්න තැනක. ගමේ අයගේ එක එක කතා මැද පවුලේ ප්‍රශ්න හින්දා පාන්දරේ ඉඳන් රෑ වෙනකන් මැෂින් එකක් ඉස්සරහා තනිවෙන අපේ මක්කලා නංගිලාගේ නැකියුණු අසරණකම. අද හතරදී කතාවෙන් අපි කතා කරන්නේ නිමිෂගේ ආදරණීය ආදර පණිවිඩය. අයිය තාත්තා නැති වුණාට පස්සේ නංගිලාගේ ඉගෙන ගන්න වැඩවලටයි අම්මගේ බෙහෙත් වලටයි සල්ලි හොයන්න මට උසස් පෙළින් පස්සේ ගාමට් එකකට යන්න සිද්ධ වුණා. මම ගාමට් යන්නේ සැප විඳින්න නෙවෙයි අයියේ. පවුල ජීවත් කරවන්න. ඒක මගේ උරහිස පිට පැටවෙච්ච වගකීමක් වුණා. ඔව් මම ගැනත් නොසිතා ඒ මිනිස්සු ගැන හිතුවා අයියේ. ඒත් ගමේ අය මන් දිහා බැලුවේ වෙනස්ම විදියකට. මම යාළු වෙලා හිටපු කොල්ලගේ ගෙදරුණුත් කිව්වා ගාමට් යන කෙල්ලෙක්ව අපේ පවුලට ගැලපෙන්නේ නැහැ කියලා. අන්තිමට එයාත් මාව දාලා ගියා අයියේ. මැෂින් සද්දය ඇහෙනකොටත් මැෂින් එකේ සද්ද අස්සෙත් ඇස් දෙකෙන් කඳුළු වැටෙද්දී කාටවත් පේන්නේ නැති කාටවත්ම ඇහෙන්නේ නැති වෙන්න මම තුවා කෑල්ලකට කඳුළු පිහදාගෙන මම කොච්චරනම් දවස් අඬලා තියෙනවද අයියේ. හදවත මේ මොහොතේ ඒ වේදනාව මතක් වෙනකොට අඬනවා. අපි මහන්සියෙන් ගෙදර අය සතුටින් ඉද්දී සමාජයෙන් විතරක් ඇයි මෙහෙම දේවල් අපිට වෙන්නේ? අයියේ අසාධාරණ සමාජයක ජීවත් වෙනවා කියලා මට හිතෙනවා. ඒත් මගේ තුප්පත්කමට මම ගාමට් එකකට වැඩට ගියාට ඒක අසාධාරණද? ඒක මේ සමාජ සලය තුළ බලද්දී ලොකුම වැරැද්දක්ද? නිමේෂා ඔයා ආන ප්‍රශ්නේ තුලින් මගේ හදවතත් ගොළු වෙලා ගිහිල්ලා මොනවද මම ඔයාට කියන්නේ කියලා මගේ හදවතටත් මුකුත්ම වචන ගණන් නිතරමට මාව හිර වෙලා රැය තිස්සේ ඇරගෙන ඇගේ තාටි මහන්සියේ තමන්ගේ පවුල ජීවත් කරවන්න ඔයා වගේම මේ ලංකාව තුළ කොච්චරනම් කෙල්ල කොල්ලෝ මහන්සි වෙනව ඇත්ද? කොච්චරනම් අඩු වෙනුවෙන් දහඩිය මහන්සිය තමන්ගේ කඳුළු දහඩිය වගුරුනව ඇතිද? රස්සාව බලලා ආදරේ මෙනපු මිනිස්සු ඔයාගේ අභිමානයේ තේරුමක් නැතුව ඔයාව දාලා යන තරම් ආදරය කරපු මිනිස්සෙගේ හිත වෙනස් වීම ඔයාගේ ජීවිතේ නැහිනුනේ ඔයාට ඊට වඩා මහත්මා ගුණයෙන් පිරුණු ඔයාගේ මහන්සියටව ගෞරව කරන මිනිස්සෙක් හම්බ වෙන්න ඕන. සමාජය කියන කතා ගැන හිතන්න එපා. ඔය කරන්න පිරිසුදු ආඩම්බර විය හැකි රැකියාවක්. ඒ හින්දා ඔළුව කෙලින් තියාගෙන ජීවත් වෙන්න. තමන්ගේ පවුල වෙනුවෙන් තමන්ගේ හීන කැප කරලා මහන්සි වෙන හැම ශක්තිමත් සහයවරයකටම මේ කතාව ගෞරවයක් උපහාරයක් වේවා. ඉතින් ඔබෙත් නොකියු ආදර කතාවක් තියෙනවා නම් මේ හාට් FM ඔබේ හිත නිවන තැනයි. ඉතින් ඔබේ ආදරණීය පණිවිඩයත් පල්ලෙක්කම දුරේ ලියාගෙන යන්න. එහෙමත් නැතිනම් අපේ WhatsApp නම්බරයට ඔබේ ආදරණීය පණිවිඩය WhatsApp කරනවා.